මාචා කියන මැටීරියල් එකෙන් දෙදියාර 1 විතර වගේ අරගෙන දෙන්න. ඉතින් ඔයාගේ කලිසමට අවශ්‍ය කරන උස ප්‍රමාණය අනුව අවශ්‍ය කරන රෙදි ප්‍රමාණය තීරණය කරගන්න. මොකද කලිසමේ උසට සමාන රෙදි කොටසක් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට මම මෙතනින් අපි මුලින්ම කරන්නේ මෙතන ඉලාස්ටික් කොටස මම මේකේ වෙනම ඇඩ් කරනවා. එතකොට මට ඉලාස්ටික් එකේ පළල තියෙනවා අඟල් 1.3 කාලක්. එතකොට 1.3 කාලක් දෙගුණයක් අපි ගන්නවා. එතකොට 3.3 කාලක් වෙනවා. 3.5ක් වෙනවා. ඊට පස්සේ මම ඒකට මහුම් වාසි අඟලක් එකතු කරලා අඟල් 4.5කමින්ම මේ විදිහට මම ඒක අපේ වේස් බෑන්ඩ් එකට. ඊළඟට එතනින් පහළට මම කරුස හැටියට අඟල් 11කමින්මක් ලකුණු කරගන්නවා. ඊළඟට මෙතන ඉඳලා මම අඟල් 4ක් මෙහෙට මාක් කරගන්නවා. මේ පැත්තෙත් මම මේ විදිහට අඟල් 4ක් මේ විදිහට මාක් කරගෙන ඊට පස්සේ මේ දෙක මම කනෙක්ට් කරනවා. ඊට මම මෙතන ඉඳලා එළියටත් අඟල් 4කමින්මක් ලකුණු කරගන්නවා. ඊළඟට මේකෙත් මම අඟල් 2ක් වගේ මෙහෙම මාක් කරගෙන මේ හරහා යන විදිහට අපි අපේ කරුව වැඩ කරලා ඇඳ ගන්නවා. අඟල් 38ක් වගේ මෙහෙම ගන්නවා මේකට. අරගෙන අපි පහළ වාටියේ මෙතන ඉඳලා අඟල් 1.5ක් මේ පැත්තට ලකුණු කරගන්නවා. මේකේ මේ පැත්තේ ඉඳලා අඟල් 1.5කමින්මක් මම මෙහෙම ලකුණු කරනවා. ලකුණු කරගෙන මෙහෙම පහළ දක්වාම මෙහෙම ඉදිරිපසට සිප එකක් ඇල්ලුවා වගේ කොටසක් මේ විදිහට ගන්නවා. ඉතින් මම අඟල් 5ක් මෙහෙම පහළට මාක් කරනවා. මාක් කරලා මේ පැත්තට අඟල් 1.5කමින්මක් ගන්නවා. ඒ අඟල් 1.5 මෙතනත් මෙහෙම ලකුණු කරනවා. ලකුණු කරලා මේක මෙහෙම කොටු හැඩයට අරගෙන මෙතනින් අපි මේක මහන වෙලාවට මෙහෙම රවුන්ඩ් හැඩයක් එන විදිහට අපි ඒක මහ ගන්නවා. දැන් මම ඉදිරිපස පළුවේ මෙතන ඉඳලා අඟල් 1.5ක් මෙහෙම පහත් කරනවා. පහත් කරලා මේ දක්වා මම මේ රේඛාව හැඩ කරලා ඇඳ ගන්නවා. ඊළඟට මම මෙතනින් මේ පැත්තට ඇතුළටත් මේ කෝනර් එකකින් ඇතුළටත් අඟලකමින්මක් මේ විදිහට දිගටම මාක් කරගෙන යනවා. පහළ දක්වාම මේ අඟල මම මේ විදිහට අඩු කරගෙන යනවා. මුලින්ම අපි මේ කොටස කපලා පැත්තකින් තියාගන්න අපේ වේස් බෑන්ඩ් එක සඳහා අවශ්‍ය කරන පඩි කොටස. අපි මේ පැත්තෙන් කකුල හැඩ කරගත්තා. එතකොට අපි මේ හැඩ කරගත්ත මින්ම මේ විදිහට උඩට එනකම්ම මේ විදිහට හැඩ කරගනිමින් මෙන්න මේ රේඛාව ළඟට එනකම් අපි හැඩ කරලා ගන්නවා. අරගෙන අපි මේක දෙක මේ හැඩේ කපනවා. මේක දැන් මම මෙතන ඉඳලා අඟල් 5ක් මේ විදිහට පහළට ලකුණු කරනවා. ලකුණු කරලා අර අඟල් 1.5කට මෙන්න ලකුණු කරලා එතන අපි ඒක ළඟ හැඩ කරලා ඇඳ ගන්නවා. ඉතින් අපි මේ කොටස් කපා ගන්න මේ ඉදිරිපස පළුවේ විතරයි. පිටුපස පළුව කපා ගන්නකොට අපි මේ කොටස ඇතුළට නාගෙන එතනින් කපා ගන්නවා. ඊළඟ ඉදිරිපස පළුවේ මෙතනින් අපි කපලා මේ හැඩය කරනවා. කලිසමේ උස ප්‍රමාණයටම උස ගානටම තියෙන මේ වගේ දෙපටි කොටස් දෙකක් කපාගෙන තියෙන අඟල් 4ක් පළල. එතකොට මම මේක සයිඩ් සීම් එකට කොන්ට්‍රාස්ට් එකක් විදිහට දානවා. එතකොට මම මේකේ මැද තියෙනවා. මම මේ විදිහට මේකේ මැද හොයා ගන්නවා. මැද හොයාගෙන එතන ඉඳලා දෙපැත්තට අඟල් භාග ලකුණු කරනවා. ඊළඟට තව අඟල් භාගයක් ලකුණු කරලා මේ මැද ලකුණු ඉඳලා දෙපැත්තට අඟල් ලකුණු කරනවා. ඒකල මේ පැත්තෙනුත්
මේ පැත්තෙන් මම මේ විදිහට මෙහෙම අඟල් භාගයක් අඩු වෙන මේ පැත්තෙනුත් අඟල් භාගයක් අඩු වෙන ලකුණු කරනවා. ලකුණු කරලා මම මේ දෙක අපි මේක කොනටම ගමු. මේ විදිහට පටි කොටස් 3ක් විතර මම කපා ගත්තා. මේ රූල් එකේ පළලට තමයි මම පටිය කපා ගත්තේ. එතකොට ඒකේ අඟල් 1යි කාලක රිත් එකක් තියෙනවා. ඉතින් ඊළඟට මම මේකේ මේ විදිහට අපි මේකට සයිඩ් සීම් එකට පටිය අල්ලනවා. ඒ නිසා මම මෙහෙම මාක් 3ක් දාගත්තා. ඉතින් ඒක එතන ඉඳලා අඟල් 8ක් පහලින් ගත්තා. ඊළඟට එතන ඉඳලා අඟල් 9මාරක් පහතින් එකක් අරන් තියෙනවා. ඊළඟට අනිත් එක අඟල් 12මාරක් පහතින් අරගෙන තියෙනවා. මේ විදිහට මේ හතරම මම දැන් එකට අල්ලලා මෙහෙම කට් මාක් එකක් දාගන්නවා. දෙකට නවනවා. මේ පැත්තෙන් අඟල් කාලක් නවනවා. ඊළඟට මේ පැත්තෙන් ඇතුළට අඟල් කාලක් නවනවා. ඊළඟට මේ කොටස අරගෙන මෙහෙම හරියටම දෙකට මැදින් කරනවා. නමලා මේ විදිහට මහගෙන යනවා. ඉතින් ඔයා මේක අල්ල ගන්නකොට මේ ඇඟිලි හතර යටින් දාලා මේ මාපට ඇඟිල්ලෙන් මේක කොහොම නමන්න. නමලා ඊළඟට මේ අතේ ඇඟිල්ලෙන් මේක නමන්න. නමලා අපහු මේක අල්ල ගත්තාම ලස්සනට මහගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට අඟල් 20ක් වගේ ප්‍රමාණයක් එන විදිහට මම පටි ටික මහලා මෙහෙම කපා ගත්තා. ඉතින් මේ වගේ පටි කෑලි 12ක් ඕන වෙනවා අපිට මේකේ සයිඩ් සීම් එකට ටැග් කරගන්න. දැන් අපි කලිසම ගමු. මුලින්ම අපි මේ විදිහට අපේ මෙතන ප්ලයි එක ළඟ අපි මෙහෙම මහගෙන යනවා. මේ තියෙන හැඩයටම මෙහෙම මහගෙන යනවා. මහගෙන ඇවිල්ලා මෙතනින් මෙහෙම හරවලා අපහු මේ හැඩයටම අපි මේක මහ ගන්නවා. දැන් අපි මේක පළුව මෙහෙම දිගාරිනවා. දිගෑරලා අපි මේ කොටස මේ පැත්තට නමනවා. මේ කොටස ඇතුළට එන විදිහට අපි මේ මෙතන මාක් එකක් ඇඳගත්තනේ. මේ මාක් එක තියෙනවනේ. මේ මාක් එක ළඟට අපි මෙහෙම කට් එකක් දාගන්නවා. කට් එකක් දාගෙන අපි මේ පැත්ත අරගෙන මේ මාක් එක උඩින් තියනවා. මේ විදිහට. අඟල් 1මාරක් මෙතනින් ලකුණු කරනවා. මෙතෙන්වත් අඟල් 1මාර මෙහෙම ලකුණු කරනවා. ලකුණු කරලා මේ විදිහට මෙතනින් අපි මැස්ම අවසන් වෙලා තියෙනවානේ. ඒ අවසන් වෙලා තියෙන තැනට එනකම් මේ විදිහට අපි කර්ව් හැඩයක් අරගෙන මෙහෙම ඇඳ ගන්නවා. ඇඳගෙන අපි මේ කට් මාක් එක උඩින් මේක තියලා මේක මෙහෙම මහගෙන එනවා. කළා මේ ටිකත් අපි මේ පැත්තට හරවගෙන යටට මහනවා. දැන් අපි මේ කට් මාක් දාගත්ත ස්ථාන වලට අපේ පටි කොටස් තියාගෙන මෙහෙම ටැග් කරගෙන යනවා. මේ පැත්තට අපි මෙහෙම පටි ටැග් කරගන්න. දැන් අපේ පිටිපස්ස පළු කොටසත් අරගෙන ඒකෙත් අපි මෙතන කරුව මූට්ටු කරගන්නවා. ඒකෙත් අපි කට් මාක් තියෙන ස්ථාන වලට පටිය තියලා ගන්න ටැග් කරගන්නවා. වගත ත්‍රිකෝණාකාර කොටස මෙහෙම අරගෙන ඒකේ පොඩි පැත්ත අපේ කලිසමේ ඉන පැත්තට තියලා මෙහෙම මහගෙන යනවා. අඟල් භාගයක් තියෙන විදිහට හරි මහගෙන යනවා. ඊළඟට අපි මේ කොටස දිග ඇරලා මේක උඩින් අපේ ඉදිරිපස පළුව තියෙනවා. ඉදිරිපස පළුවේ සයිඩ් සීම් එක පැත්ත මෙහෙම තියෙනවා. තියලා අපි ඒකත් මහගෙන යනවා අඟල් භාගයක් මෙහෙම මාසෙ හිටින විදිහට.
ගමම ඉන්සීම් එකක් මහගමු. මේකේ වේස් බෑන්ඩ් කොටසටත් ඉලාස්ටික් එක තියලා මහ ගන්න ඕනේ. ඒක මහන වීඩියෝ කොටස මං අතින් ඩිලීට් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මං වෙනත් පාඩමකින් ඔයාලට වේස් බෑන්ඩ් එක මහන විදිය මං අරගෙන එන්නම්. මීට කලින් මං මහලා දාලා තියෙන වීඩියෝස් වලත් වේස් බෑන්ඩ් එක මහ ගන්න විදිය තියෙනවා. ඉතින් මම මේකේ ඉන්නට කෝඩ් නූලක් පාස් කරගෙන තියෙනවා. ඉතින් ඒක හරිම ලස්සනයි. ඉලාස්ටික් එකේ ප්‍රමාණයටම අපි වටේටම මහගෙන තියෙනවා කන්ස මැෂින් එකකින් මැහුවා වගේ.